රෝගී තත්ත්වයට පත්වුණු දරුවෙක් වෙනුවෙන් දෙමාපියන්ට තනි තනිවම පංචශීලයේ සුරකමින් ඒ දරුවා වෙනුවෙන් සත්‍යක්‍රියා කරන්න පුළුවන්ද? බෑ එහෙම මඩ බයකන බෑ නෝනා. මොකද දැන් ඔය හුඟක් දැන් ගොඩාක් දැන් මිනිස්සයා අකුසල් කරන්න නෝනා ඒ අකුසල් වලට විපාක දෙන සුදුසු ලෝකයක් තමයි බිහි වෙන්නේ. තේරෙනවද? දැන් අපේ ළඟට හුඟක් දරුවෝ අරන් එනවා. ඒගොල්ලෝ පුංචි කාලෙම හිතා ගන්න බැරි ලෙඩ, හිතා ගන්න බැරි රෝග, හිතා ගන්න බැරි දුර්වලතාවයන්. ඒ නිසා ඒ අම්මලා අප්‍රමාණ දුකටපත් වෙනවා. අප්‍රමාණ දුකටපත් වෙනවා ඒ අම්මලා. ඒ අම්මලා දැන් මගේ ළඟට එක දරුවෙක් එක්කන් ආවේ. ඒ දරුවට අවුරුදු 10ක් විතර ඇති. ඒ දරුවා හරීම ලස්සන දරුවෙක්. හරීම ලස්සන දරුවෙක්. නමුත් දොස්තර මහතුරුම කියන තව මාසයක් ඇතුළත මැරෙනවා කියලා. දැන් එයාගේ කන් ඇහිමත් ක්‍රමානුකූලව අඩු වෙනවා, ඇස් පෙනීමත් ක්‍රමානුකූලව අඩු වෙනවා. හිතා ගන්න බෑ ඒ තරම් ලස්සන දරුවෙක්. ඒතකොට දැන් ඒ අම්මලා අඬ මට කියනවලු පුතේ මං කිව්වා දැන් අඬලා වැඩක් නැහැ. ඔබ ඔය දරුවා මව් කුසට එන්න දරුවෙක් බලාපොරොත්තු වෙන්න මාසෙකට ඉස්සෙල්ලා ඔබ අම්මයි තාත්තයි පංචශීලයේ සමාදන් වෙලා අවුරුම වශයෙන් සතියකට සැරයක් හරි බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා දන් දෙමින් පින්කම් කරමින් ඒ මුළු මාසයේ පුරාවටම නෝනා තමන් පේ වුණොත්, පේ වෙනවා කියන්නේ ඒකට සූදානම් වුණොත් අපිට යහපත් දරුපතක් ලැබේවා කියලා නෝනා කවදාකවත් ওই දරුවෝ ඔබේ කුසට එන්නේ නැහැ. ඔබේ කුසට එන්නේ නැහැ. ඔබලා ඒ දේ කරලා නැහැ. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. මොකද ඔබලාගේ අකුසලයට අදාළ වේ දරුවා කුසට ආවා. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේ නෝනා මේ දිව්‍ය තලවල, බ්‍රහ්ම තලවල දෙවියන් බ්‍රහ්මයින් ඉන්නවා. ඒ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂණම් දෙවියෙක් ඔබේ මව් කුසට ගන්න, බ්‍රහ්මයෙක් ඔබේ මව් කුසට ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. දරුවෙක් බලාපොරොත්තු වෙන්න අවම වශයෙන් මාසයකටවත් ඉස්සෙල්ලා සිල්පද පහ හොඳින් සමාදන් වෙලා දිනපතා චිත්තයක් ඇති කරගෙන අපිට යහපත් ශක්තිමත් දරුවෙක් ලැබේවා කියන චිත්තය ඇති කරගෙන බෝධි පූජා තියමින් ඒ වගේ දන් දෙමින් ඒ මාසය තුල පෙවුණොත් අනිවාර්යයෙන්ම තමන්ගේ කුසට අර දිව්‍ය තලයකින් නැත්නම් බ්‍රහ්ම තලයකින් චුත වෙන්නා වූ දෙවියෙක් බ්‍රහ්මෙක් ලබා ගැනීමේ හැකියාව. නමුත් ඒක 100% අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි මාර්ගය. දැන් කෙනෙකුට පුළුවන් නම් නිරතුරුවම මෛත්‍රී චිත්තයක් ගත කරමින් ඉන්න සිල්පද පහ සමාදන් වෙලා මුළු මාසයක් මෛත්‍රී චිත්තකින් අම්මයි තාත්තයි ජීවත් වෙලා අපේ මව් කුසට බ්‍රහ්ම තලයක ජීවත් වෙන බ්‍රහ්මයේ මව් කුසට පිළිසිඳ ගනිත්වා කියලා දකින්න ඒක වැරදෙන්න විදිහක් නැහැ. මොකද ඒවෙන් චුත වෙන අප්‍රමාණ දෙවිවරු බ්‍රහ්මවරු ඉන්නවා. ඒ නිසා හිතන්න ඕනේ නෝනා දරුවා අසනීප වුණාට පස්සේ කරන්න ඕනේ කාරණේ මොකද්ද කියලා නෙමෙයි. අසනීප නොවන දරුවෙක් ලබා ගන්නේ කොහොමද කියන කාරණේ අපි ඉස්සෙල්ලා හිතන්න ඕනේ. ඒ නිසා කෙනෙක් විවාහයට පත් වෙනවා නම් අපි නිරේතුරුවම ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මේ ජ්‍යොතිෂය ගැනවත්, නස්ත්‍රාස්ත්‍රය ගැනවත්, මගුල් පෝරු ගැනවත්, හෝටල් ගැනවත්, මගුල් සාරි ගැනවත්, එහෙම නැත්නම් මේ වෙන දේවල් ගැනවත් නෙමෙයි. අපි ඇයි මේ විවාහ වෙන්නේ? අපේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ නේද? නමුත් වෙන දෙයක් නෙමෙයි. දැන් ඇයි කෙනෙක් විවාහ වෙන්නේ කියන්නකෝ? තමන්ගේ පරම්පරාව ඉස්සරහට ඕකනේ කියන්නේ නේද? පරම්පරාව ඉස්සරහට ගෙනියන්න කියන කාරණේ තුනයි විවාහ වෙන්නේ. නමුත් මේ ප්‍රධානම භූමිකාව ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. පරම්පරාව ගෙනියනවා කියන භූමිකාව ගැන ඒගොල්ලෝ දශමයක්වත් හිතන්නේ නැහැ. හිතන්නේ මොනවද? මගුල් සාරි හොයන දේවල්, හැඩ වැඩ කරන දේවල්, අන්දන දේවල්, මගුල් ෆොටෝ, ඕවා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒවා කිසිම දෙයක් දැන් විවාහය කියන කාලේට අදාළ නැහැ. ඒ කිසිම දෙයක් විවාහයට අදාළ නැහැ. ඒක උදේ කරලා හවසට ඔක්කොම ඉවරයි. මගුල් ගෙදරත් ඉවරයි, මගුල් මේසෙත් ඉවරයි, හෝටලෙත් ඉවරයි, කාර් එකත් ඉවරයි, ඔක්කොම අයින් කළා. නමුත් මේ අයින් කරන දේවල් උදෙසා මාස 3ක් පේ වෙනවා. නමුත් ප්‍රධාන කාර්යයට පේ වෙන්නේ නැහැ. නමුත් මේ නිකන් අනවශ්‍ය දේවල් වලට පේවීම නිසාම මොකක්ද ඒගොල්ලෝ තුල සිද්ධ වෙන්නේ? ලෝභ, ද්වේෂ, ඔයිට වඩා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඒ ලෝභ ද්වේෂ මෝහයන් නිසාත් මොකක්ද ඒගොල්ලෝ කරගන්නේ? අර ප්‍රධානම අරමුණ වෙන පරම්පරාව ඉදිරියට ගෙනියනවායි කියන කාරණේට අර්ථයට පහරක් තමයි එතනුත් අපි ගසාගෙන තියෙන්නේ. ඒ නිසා මුල්ම දේ වෙන්න ඕනේ ඇයි අපි විවාහ වෙන්නේ? අපේ මේ පරම්පරාව කියන දේ ඉස්සරහට අරන් යන්න නම් යහපත් ශක්තිමත් දරුවෙක් ලබා ගන්න මගයි අපි මුලින්ම හිතන්න ඕනේ. එහෙම හිතන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ විවාහයට මාසයක් හෝ තියලා නැත්නම් දරු සම්පතක් බලාපොරොත්තු වෙන මාසයක් හෝ තියලා හොඳින් ධර්මයේ තුල පේ වෙලා ශක්තිමත් දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක එහින් චුත වෙන්නා වූ දෙවියෙක් බ්‍රහ්මෙක් අපේ දරුවා හැටියට ලබා ගන්න අපි කල්පනා කරන්න ඕනේ. මෙහා නෝනා අසනීප වුණාට පස්සේ හොඳ කරන ඒවා නම් එච්චර ලේසි. මොකද ඊට අදාළ මව් කුසට එයා බහැලා තියෙන්නේ. තේරෙනවද? ඊට අදාළ මව් කුසට බැස්සට පස්සේ අසනීප ලේස පොදු කරන්න ලේසි වෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් මේක තව තවත් අකුසලයක් කරන්න. මොකද අකුසලයක් විපාක දෙන්නේ තව අකුසල් කරලා දෙන්න. තේරෙනවද?
දැන් එවැනි රෝගී දරුවෙක් එන්නේ ඇයි? අම්මා තාත්තාගේ අකුසලයක් දරුවාගේ අකුසල. එතකොට මේ තුන් දෙනාගේම අකුසලයේ ක්‍රියාත්මක වෙනකොට මේ තුන් දෙනා නැවත නැවතත් අකුසල් කරා යන්නේ. අකුසල් කරා යන්නේ. එතකොට මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. මෙන්න මේ නැවත නැවත අකුසල් කරා යන එක වළක්ව ගන්න පුළුවන් අපි නැවත නැවත පින්දහම් කිරීම. එතකොට නැවත නැවත අකුසල් කරා යන එක වළක්ව ගන්න පින්දහම් කිරීම වගේ කරනකොටම අතීත අකුසල් විපාකෙන් යට කරන්න පුළුවන්.